Hello everyone, welcome back to my YouTube channel. මං හිතනවා හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ඇති කියලා. දැන් වෙලාව උදේ 7:45ට විතර. අද ඉතින් මං ඔන්න ලෑස්ති වෙන්නේ මගේ morning routine එක ඔයගොල්ලොත් එක්ක share කරගන්න. නැගිටලා පල්ලෙහාට යන්න කලින් මං කරන්න ආසම දේ තමයි මං ඉන්න තැන මම ක්ලීන් කරගන්න එක. එතකොට හිතට දැනෙන සැනසීම වචන වලටවත් පෙරලන්න බෑ. මොකද ඉක්මනට අතු ගාලා පල්ලෙහාට ගියාට පස්සේ ආයි ගොඩ වෙලාවක් යනකම් මං උඩට ආයි එන්නේ නැහැ. උඩ තියෙන ඔක්කොම වැඩ ඉවර කරලා දැන් මේ ඉක්මනට පල්ලෙහාට යනවා මගේ morning drink එක හදාගන්න. මං ඉතින් මේක නතර කරලා තමයි තිබුණේ අලුතෙන් ආයි පටන් ගන්න ඕනි කියලා හිතුවා. නැගිට ගමම්බ හොඳ උණු වතුර එකක් ලෙමන් දාලා බොන එක අපේ ඇඟට කොහොමත් හොඳයිනේ. ඇත්තටම මම මේක බොන්න වැඩිය ආස නැහැ. ඒ හින්දා වත්ත වටේ රවුමක් යන ගමන් තමයි මම මේක බොන්නේ. ඉතින් ඕගොල්ලන්ට කොහොමද? ගොඩ කාලෙකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරන්නේ. ඕගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නව නේද? අපිට නොදැනුවත්වම දවස් හරි ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් ඒ හැම දවසක්ම ලස්සනට ගත කරලා ලස්සන මතක ගොඩක් එකතු කරගන්න පුළුවන් නම් ඔයාලගේ ජීවිතේ කවදාවත් කම්මැලිකමක් කියලා නම් මං හිතනවා දැනෙන්නේ නැති වෙයි කියලා. මං ආසම දෙයක් තමයි උදේට ගාඩන් එකේ මේ වගේ වැඩ කරන එක. ඔය අපේ ගාඩන් එකේ හැදිලා තියෙන බම්බටෝ ඉතින් බලන්නකො එක ප්ලාන්ට් එකයි තියෙන්නේ. ලස්සනට හැදිලා තියෙන කිසිම පොහොරක් දාන්න නැතුව. මෙන්න මේ වගේ ලස්සන පැලවලට කවදාස මන්නම් ගොඩාක් ආසයි. ඒ වගේම මේ ස්වභාවික පරිසරයත් එක්ක නිතර ගැටෙනකොට අපේ හිතේ තියෙන ප්‍රශ්න පවා ඉක්මනින්ම නැති වෙනවා. ඔන්න ඉතින් ඔය මගේ කොලෙජන් ඩ්‍රින්ක් එක හදාගෙන ඒකත් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. උදේවරුේ ගොඩක් වෙලාවට ගත වෙන්නේ හරිම නිදහස. උදේවරුවට කරන්න කියලා ලොකු වැඩ කොටසක් නැහැ. කොහොමත් උදේවරුේ බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරලා දවල්ට ලන්ච් එක තමයි රෙඩි කරන්නේ. ඒ වුණාට අද වීඩියෝ එකේ morning routine එක නිසා මම කිසිම cooking වීඩියෝ එකක් මේකට අප්ලෝඩ් කරේ නැහැ. මං හිතනවා මොන වයසක හිටියත් තමන්ට තමන් ගැන හිතන එක කවදාවත් අමතක කරන්න එපා. තමන් ලස්සන කරන්න, තමන් ලස්සන තියන්න තමන් විතරයි ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම තමන් ගැන හිතන්න. මං ඔය මුලින්ම ක්ලෙන්ස් කරන්නේ. ක්ලෙන්ස් එක යූස් කරලා පොඩි වෙලාවක් මූණේ තියලා තමයි මම වොෂ් කරන්නේ. මං ඔය පෙන්නන්නේ dry skin වලට හොඳ face wash cleanser. සමහරක් වෙලාවට මගේ ස්කින් එක dry. ඉතින් ඒ වෙලාවට තමයි මම CeraVe එක use කරන්නේ. සමහරක් වෙලාවට ස්කින් එක oil වෙන වෙලාවට තමයි අර පෙන්නපු face wash cleanser use කරන්නේ. ඒ කියන්නේ මට තියෙන combination skin එකක්. ඔය මූණ හොඳට ක්ලෙන්ස් කරලා ඉවර වෙලා මම රෙඩි වෙන්නේ ස්ක්‍රබ් කරන්න. හැම ගෑනු ළමෙක්ම සතියකට සැරයක්වත් මූණ ස්ක්‍රබ් කරන්න ඕනේ. මේ හැම දෙයකටම වඩා තමන්ගේ හිතේ සතුට ගොඩක්ම බලපානවා ලස්සනට ඉන්න. ඒ නිසා හැම වෙලාවෙම සතුටින් ඉන්න උත්සාහ කරන්න. ස්ක්‍රබ් කරලා ඉවර වුණ ගමන්ම ටෝන් එකක් යූස් කරන්න. ඊට පස්සේ මම නම් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරනවා ෆේස් එකට. ඒක කරන එකෙන් අපේ ස්කින් එක ගොඩක් වෙලාවට හෙල්තිව තියාගන්න ගොඩාක් හේතු වෙනවා. අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් මේ විදියට ස්ටෙප්ස් follow කරන්න. දැන් මම ලෑස්ති වෙන අයි පැක් එකක් දාන්න. මට ඇත්තටම මේක වීඩියෝ කරගන්න අමතක වුණා ළමයි. මම මේකට අර්ධාපලුෂ කොෆි ඒ වගේම හනි එකතු කරලා තමයි මේ පැක් එක හැදුවේ. මට මේක අමතක වුණා වීඩියෝ කරගන්න. මේක ගොඩාක් හොඳ රිසල්ට් දෙනවා. ගොඩක් වෙලාවට අපි ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවා. ඒ වගේම රෑ වෙනකන් ඇහැරලා ඉන්නවා. ඉතින් ඒක නිසා මේ විදිහේ පැක් එකක් මෝර්නින් දාන එක ගොඩාක් හොඳයි.
ඊට පස්සේ මං ඔය ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මට ඒකත් වීඩියෝ කරගන්න අමතක වුණා. මම මෙන්න මේ ඔයිල් එක තමයි මගේ හෙයා එකට යූස් කරන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනේ මම මේවා හැමදාම එකම විදිහට එකම රූටින් එක යන්නේ නැහැ. ගොඩාක් වෙලාවට වෙනස් විදිහට තමයි රූටින් එක ගෙවන්නේ. ගොඩ දවසකට පස්සේ මට හිතුණා ෆේස් මාස්ක් එකක් දාන්න ඕනි කියලා. මම ගොඩක් වෙලාවට එක ෆේස් ෂීට් මාස්ක් යූස් කරන්නේ නැහැ. ගානියා එක විතරමයි යූස් කරන්නේ. මොකද ඒක දැම්මාම ස්කින් එක ග්ලෝ වෙනවා. ඔන්න බලන්නකෝ මම බොරද කියන්නේ කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක යූස් කරන්න කලින් මේක මේ විදියට හොඳට ටැප් කරන්න ඕනේ. මොකද මේකේ අර වටේ තියෙන ජූස් ටික ඒ ෂීට් මාස්ක් එකට හොඳට උරා ගන්න විදිහට. දැන් නම් 95% විතර ෂීට් මාස්ක් එකට උරාගෙන තියෙන්නේ. දැන් මේක හරි විදිහට තමයි අපි ෆේස් එකට දාන්න ඕනේ. නැත්තම් මේකේ රිසල්ට් එකක් අපිට ගන්න බෑ කොච්චර හොඳ ෂීට් මාස්ක් යූස් කරත්. අනිවාර්යයෙන්ම කිසිම රැල්ලක් ඇති නොවන විදිහට ටයිට් කරලා තමයි මේ ෂීට් මාස්ක් එක යූස් කරන්න ඕනේ. බලන්නකෝ මම හරියටම කරන විදිය ඔයගොල්ලන්ට පෙන්නනවා. අර රැලි වගේ හිටින විදිහට නැතුව මේ විදිහට හොඳ ටයිට් විදිහට තමයි මේක යූස් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ තියෙන ජූස් ටික අරගෙන ඔයාලගේ අත්වල බෙල්ලේ යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් කට්ටිය එහෙම යූස් කරන නිසා මාත් එහෙම යූස් කරනවා. මට ඉතින් එහෙමන රිසල්ට් එකක් හම්බ වෙනවා කියන්න බෑ. මල් ළඟ වැඩිපුර ෂීට් මාස්ක් තියෙනවා. මගේ වීඩියෝස් බලන කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඕනි කියන කට්ටියට ෂීට් මාස්ක් දෙනවා. ඔන්න බලන්නකො රිසල්ට් එක ළමයි මාරම විදියට ග්ලෝ වෙලා ෂයින් වෙලා ස්කින් එක මාර විදියට එළියයි. කැම් එකට පේනවට වඩා 100% ස්කින් එක නම් ක්ලියර් වෙලා මම නම් highly recommend කරනවා මේ ෂීට් මාස්ක් එක ගමනක් යන්න කලින් යූස් කරන්න කියලා. මේවා ඉතින් ස්ථීර විදියට ස්කින් එක ක්ලියර් වෙන්නේ නැහැ. ගමනක් යන්න කලින් යූස් කරලා ගියාම ඔයාලගේ ස්කින් එක ගොඩක් ලස්සනට පේනවා. ෆයිනලි ඉතින් ඔන්න මම ලෑස්ති වෙන්නේ මම යූස් කරන සීරම් එක ෆේස් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයගොල්ලන්ටත් කැමති ස්කින් කෙයා එකක් කරලා ෆිනිෂ් කරන්න පුළුවන්. අද නම් ඉතින් චූටි ලොග් එකක් තමයි අරගෙන ආවේ. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න. අලුත් කෙනෙක් නම් මාව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ලස්සන වීඩියෝ එකකින් ආයිත් හම්බෙන්නතුරු පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි.